කන්ටේනර් වලින් ගෙන්නන දේ නිවැරදිව පරීක්ෂා කරන්නේ නැහැ. මේවට බදු ගන්න ක්‍රමයක් නැහැ. තමුන් නාන්සෙලා අපි මේ රටේ පොදු ජනතාව බොන තේ කෝප්පේ ඉඳලා කන බුලත් විලේ ඉඳලා සිගරට් එකේ ඉඳලා හැම දෙයකටම බදු ගෙවනවා. ගන්න හාල් කිලෝ එකට සීනි කිලෝ එකට බදු ගෙවනවා. කෝටි ප්‍රකෝටි ගණන් ආදායම් ලබන පිරිස් මහා මන්දිරවල ජීවත් වෙමින් නැව්වගේ විශාල කාර් 4-5 ගෙදර පාවිච්චි කරමින් ඉන්නවා බදු නොගෙවන. කොයිද මේ සාධාරණත්වය? බදු දැල එලන්න එක රජයේ වගකීමක්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමක් බදු දැල එලන එක. මේ බදු දැල එලලා නිවැරදිව බදු රජයට එකතු කරනවා නම් බදුවර ජනතාවගේ හිස මත පටවන්නට සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මෙවැනි කරුණු ගැන රජය අවධානය යොමු කළ යුතු වෙනවා. මේ රජය අවුරුදු 32කට පස්සේ මේ රටේ තිබුණා වූ අන්‍යෝන්‍ය අවිශ්වාසය තුරන් කළා. සිංහල ජනතාවට, දෙමළ ජනතාවට, මුස්ලිම් මැලේබර්ග ජනතාවට එක පිළේ වාඩි වෙලා බත් ටික කනවා විතරක් නෙමෙයි එක කෝප්පෙන් වතුර බෙදාගෙන බොන්නට පුළුවන් තත්වයක් ඇති කරලා තිබෙනවා. අද උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ රජයට පවරගත්තු ඉඩම් හමුදා කඳවුරු දෙස අවශ්‍ය තැන්වල හමුදා කඳවුරු සඳහා ඉඩම් තබාගෙන අනිත් ඒවායි අලිත් ගොවිතැන් කටයුතු වලට කර්මාන්ත වලට දෙන්න නිදහස් කරලා තියෙනවා. හැබැයි මේ සිදුවිය යුත්තේ විධිමත් ආකාරයටයි. මම දැක්කා උතුරේ එක්තරා දේශපාලකයෙක් කියලා තියෙනවා මේ සියල්ල වහාම නිදහස් කරන්න ඕන කියලා. හමුදා කඳවුරු උතුරට අවශ්‍ය නැහැ. ඒක වෙන්නේ කොහොමද? අපි ජීවත් වෙන ගාලු නගරේ බූස්සේ හමුදා කඳවුරක් තිබෙනවා. බූස්සේ නාවක හමුදා කඳවුරක් තිබෙනවා. මාගල්ලේ නාවක හමුදා කඳවුරක් තිබෙනවා. කොග්ගල ගුවන් හමුදා කඳවුරක් තිබෙනවා. පොලිසිය තිබෙනවා. කිසිම කලබලයක් නැති දකුණු පළාතෙත් මෙහෙම කඳවුරු තිබෙනවා නම් උතුරු පළාතෙත් අවශ්‍ය කඳවුරු තබාගත යුතුයි. ඒ ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම ත්‍රිවිධ හමුදාව හා පොලිසියත් සාකච්ඡා කරලා යෝජනා කරලා තීන්දුව කළ යුතු කාරණා. අනිත් එක මේ රට එක රටක්. දෙන්න එකතල් ගහ යටට බිලිවෙවි ගිහිල්ලා වතුර ටිකක් බොන්න නැතිකොට ලේන්සෙන් මඩ වතුර 7 පාරක් පෙරලා බීලා කන්න කෑම ටිකක් නැති කෙනෙකුට ගහක ගෙඩියක් ගහක පොත්තක් කාලා මේ රටේ ස්වාධීනත්වය රැකගත් ජනතා පක්ෂයේ නියෝජිත මහා සමුළුවේ ප්‍රථම පියවර මේ අනුව නිමාවට පත්වනවා.